මේක මාරම වටින ටූල් එකක් Premiere Pro වල තියෙන මේ අපි දැන් වැඩ කරගෙන ඉන්න ෆ්‍රේම් එකේ එක්ස්පෝර්ට් එකක් ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නන්නේ. සුළු දෙයක් තියෙන මෙන්න මෙතන තියෙන කැමරා එක තමයි චූස් කරන්න ඕනේ. මේක හොයාගන්න නැත්නම් එකක් ඉස්සෙල්ලාම මේ ප්‍රෝග්‍රෑම් කියන ටැබ් එක තමයි ඉන්නේ රෙෆරන්ස් එක නෙමෙයි. ප්‍රෝග්‍රෑම් වල ස්විච් වෙන්න ඕනේ. ඊට පස්සේ මිසින් නම් ඔයා මෙතන ප්ලස් එක ඔබලා මෙතන තියෙන ටූල්ස් ටික අපිට එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට දැන් මොකක් කරේ ඕන නම් මෙතනින් ඇදලා දාන්න පුළුවන්. මගේ එක්ස්පෝර්ට් ෆ්‍රේම් කියන එක තියෙනවා. නැත්නම් මේක ඇදලා මේ ඩුක් ගාලා දාගන්න. ඊට පස්සේ ඕකේ කරා. ඊට පස්සේ තියෙන්නේ මේ කැමරා එක බෝ එක්ස්පෝර්ට් ෆ්‍රේම් කියලා. එතකොට එනවා ලොකේෂන් එක ඔයාලට දෙන්න. මේක ඔයාලට මෙතනින් බ්‍රවුස් කරලා මාරු කරගන්න පුළුවන්. මෙතන ෆෝමැට් එක දෙන්න පුළුවන් JPEG ද PNG ද ටාගද එහෙම කියලා. ඊට පස්සේ මෙතන නේම් එක දෙන්න පුළුවන්. ඒ ටික ඔයාලට ඕන විදිහට මාරු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ චෙක් බොක්ස් එක ටික් කරන්න import into project කියලා. මේක ඇත්තටම සෑහෙන පාවිච්චි කරන ටූල් එක ලොකු ප්‍රොජෙක්ට්ස් එක හදද්දි import into project ඒ කියන්නේ කෙලින්ම ප්‍රොජෙක්ට් එක ඇතුළටත් import වෙනවා. අපි කරලා බලමු. ඕකේ දුන්න ගාම please enter valid directory path කියලා එනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මම මේක ගහලා ඉවර කරපු ප්‍රොජෙක්ට් එක. මේක දැන් මම මගේ hard එක ඇතුළට අරන් තියෙන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ මේක ඔහොම සීන් එකක් අතර නැහැ කියලා දැන්. අපි යමු hard එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පෙන්වන්නත් බෑ ප්‍රොජෙක්ට් එක අප්ලෝඩ් කරලා නම් stone page frontline footage ss මම කෙලින්ම hard එක ඇතුළට ගිහලා hard එක ඇතුළේ තියෙන location එක select කරලා තියෙන. ඊට පස්සේ ඕකේ දුන්න ගාම ඒක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙන ෆොටෝ එක. අපි එළියට ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකකින් ෆොටෝ එක ඇදලා බලමු තත්ත්වය කොහොමද කියලා. මේක දැන් ඉමේජ් එකක් විදියට ඇවිල්ලා තියෙන්නේ අපිට ඕන වැඩ කැලලක් කාමයකට දාන්න පුළුවන්. මේක ඔයාලට එඩිට් කරගන්න ඕනේද පාටද අඩු වැඩි කරගන්න ඕනේද කියලා. ඔහොම තමයි ඉමේජ් එක එක්ස්පෝර්ට් එකක් ගන්න ෆ්‍රේම් එකේදී. ඔහොම තමයි තියෙන ෆ්‍රේම් එකේ ඉමේජ් එක්ස්පෝර්ට් එකක් ගන්න. මම මොකද එක්ස්ප්ලেইন කරගෙන ගත්තා නම් අපිට සබ්ස්ක්‍රයිබ් එක දාලා සපෝට් එකක් දෙන්න. ජය වේවා.